දාලට ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුවා. අද මම අරගෙන ඉන්නේ මගේ යාළුවාගේ එන්ගේජ්මන්ට් එකේ වීඩියෝ එක. ඉතින් අද ඇවිල්ලා මැයි 8 අපි කඩවතේ ඉඳන් තමයි කොට්ටාවට යන්න තියෙන්නේ. කොට්ටාවේ තමයි එන්ගේජ්මන්ට් එක තියෙන්නේ. කියන්නේ අලයි ගෙදර තමයි තියෙන්නේ. දැන් රෙජිස්ට්‍රේෂන් එක තියනවා කිව්වේ 9:00ට. එයා මේ කලින් ඉඳන් අපිට කියලා තිබ්බේ මේ 9:00 වෙද්දී ඔයාලා එන්න ඕනේ. ආවේ නැත්නම් තරහයි කියලා. ඉතින් අපි කොච්චර කලින් ලෑස්ති වුණත් අපිට වෙලාවට යන්න බැහැනේ. जाने कैसे भाने तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 जाने कैसे भाने तूने කොහොම හරි මේ අපිට වෙලාවට එන්න පුළුවන් වුණා. අපි කොහොම විනාඩි 10ක් විතර තියලා අපි යාලා ගෙදරට ගියා. ඉතින් ඔන්න දැන් පටන් ගන්න තමයි යන්නේ රෙජිස්ට්‍රේෂන් එක. සමහර අය නම් මෙයාව දන්නවා ඇති. ඉතින් යාළුවටයි අයියටයි දෙන්නටම මම්මගේ හදවතින්ම සුබ පතනවා එයාලගේ මේ පටන් ගත්ත අලුත් ජීවිතේට. ඒ වගේම කියන්න ඕනේ මෙයා මට මගේ ජීවිතේ හම් වෙච්ච හොඳම යාළුවෙක්. ඒ කියන්නේ මගේ රහස් තේරුම මෙයා දන්නවා. ඒ වගේම කියන්නේ යාළුවෝ ගොඩාක් හිටියට හොඳම යාළුවෝ ඉන්නේ කිහිප දෙනයිනේ. ඒ කිහිප දෙනාගෙන් එක්කෙනෙක් තමයි මෙයාත්. ඉතින් මට ඇත්තටම ගොඩාක් සතුටුයි එයාට යාගේ ජීවිතේ හොඳම කෙනාව හම්බුණා. ඉතින් මම දෙන්නටම සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න කියලා. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සංගවාගෙන බැන්න ආදරයෙන් ඔබේ ළඟට වී ඔබටම අත දෙන්න හිත ඇතුලේ ආදරය සංගවාගෙන බැන්න ආදරයෙන් ඔබේ ළඟට වී ඔබටම අත දෙන්න ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා අපි ආවා උදේට කන්න. එතන අර තේ මේසයක් තිබ්බ හදලා යාළගේ. ඉතින් අපි ආවා එතනට උදේට කන්න. ඉතින් මේ ඉන්නේ මම උදේට කන්න කියලා මෙතනට ආවට මේ කන්න බඩගින්නක් තිබ්බේ නැහැ. ඒ හින්දා මම මේ ජූස් එක විතරයි බිව්වේ. තව මාත් එක්කතර මගේ යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ 3 දෙනාත් එක්ක රට වටේ තියෙන දේවල් ඉතින් කතා කර කර හිටියා. රැසීනයක් වගේ ජීවිතේ මගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ. උදේට කාලේ ඉවර වෙලා ඊට පස්සේ අපි ආපහු ආව පල්ලෙහාට. ඉතින් ඊට පස්සේ මේ අපිට වයින් එකක් හම්බුණා. ඔය මම දැන් ඒක පණ්ඩිතකමේ දාගන්නවා. මේ පළවෙනි පාර දාද්දිම ටේබල් එකේ හැලුණා. ඊට පස්සේ අපි ආව ලන්ච් එකට. මට ඇත්තට මේ වගේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මට ඒ කියන්නේ මම ඔයාලට කලිනුත් කිව්වනේ මට බ්ලොග් එකක් කරද්දි මුල් ටිකේ විතරයි මම වීඩියෝස් අරගන්නේ. මට ඊට පස්සේ වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඒ වගේ දේවල් තමයි එදා වුණේ. එහෙනම් අදට මම වීඩියෝ එක එන් කරනවා. මම ඊළඟ සැරේවත් හරියට වීඩියෝස් ටික ගන්න ලස්සන vlog එකක් ඔයාලට අරගෙන එන්න. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.